ඒ උසාවිය හැල්ලුවට ලක් කළා මෙයාට ජම්පර් අන්දනවමයි. ඔයා වාඩි වෙන්න වාඩි තමයි. මේ මෙන්න මෙතන මේ මිනිස්සු උප්පුවක් කරන් පෙන්නනවා. ආනක් පෙන්නුවෙත් නැහැ. පිළවෙකට ආප්පයක් කරන් දුන්නෙත් නැහැ. පිළවෙකට අඹ ගෙඩියක් කරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. අන්තිමට ගිහිල්ලා නුවර ගිහිල්ලා දලදා පෙන්නුවා. කක්ක කරලා විනාශ වුණා. කක්ක කරලා මහ නුවරක් නැති වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඉබ්බෙරි ගං ගච්ඡාමි. බයිබෙරි සංගම් ගච්ඡාමි. බයිබෙරි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ. අපි බලමු. හැමදාම ඔය දෙල්ලන්නේ නැහැ. හැමදාම ඔය නත්තල් නැහැ. හරිද? ඔය ලොන්තපොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. මම හිතන්නේ අධිකරණ ඇමතුමා හොඳ පාන්තක් ගෙනාවා. මම හිතන්නේ වත්කම් බැලකම් ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ පළවෙනියට දීලා තියෙනවා. මම තවම පාර්ලිමේන්තුවේ ගිය සැරේ දීපු නැති ෆයිලුත් තියෙනවා. වත්කම් බැලකම් ගොඩක් ඇති හොවන්න. අපි තව 30 වෙනිදාට දැන් දෙන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. මම අධිකරණ ඇමතුමා ගැන ලොකු ගෞරවයක් තිබ්බා. අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙන ගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරා. නෑ ආයි මම ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන් කතා කරන්න බෑ. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩි. වෙන පුටුවක ඉඳගෙන කතා කරන්න බෑ ඔබතුමාට. මොකක්ද අනේ? එහෙනම් මම නම කිව්වේ නෑ. මම නම කියලා නෑ. මගේ කතාවට අද අධිකරණ ඇමතුමාගේ විවාදේ වෙලාවේ අධිකරණ ඇමතුමා මට කතා කරන්න දෙන්නේ නැත්නම් ඒක වැඩක් වැරදි. ඔබතුමාගේ විවාදේ ඉතින් ඒක අහගන්න. ඒක නිසා මම කියන්නේ කරු අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජනබල වේගයේ තමයි මහින්ද නන්දයි අර ඇතුළට දැම්මේ කියන එක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා තර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිටවනේ හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහතුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහතුරු 3 දෙනාගේ ත්‍රෙදී ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණයක් වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ නැහැ. වෙන කවුරු හරි කිව්වනම් කමන්නේ නැහැ. මොකද පොයින්ට් බෝඩ් එක? ඒ නිසා මේ අද දෙන්න පොයින්ට් බෝඩ් එක දෙන්න. පොයින්ට් බෝඩ් එක දෙන්න. Okay, Harshan Naneka, Honorable Minister. ගරු කතානායකතුමනි විනාඩි 9ක් කතා කරපු එක විනාඩි එකමාරක එඩිට් එකක් දාලා තියෙන යම් ටෙලිවිෂන් නාලිකාවකේ ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් වෙතුමා කියන්නේ ඒක කොයිම ආකාරයකවත් අධිකරණ අපහාස කිරීමක් කළා නැහැ මම අධිකරණ අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා මම කලින් කිව්වා වගේ මේ විපක්ෂයේ බොරු වලට මිනිස්සු පිළිදෙන්නේ හොඳ නැහැ Okay, කොයිම අවස්ථාවකවත් මම අධිකරණ අපහාස කරේ නැහැ මේ අසත්‍ය Honorable Chamara Sampath Dissanayake, you may continue. ගරු කතානායකතුමා මේ අපේ අධිකරණ ඇමතුමා මේ ඉන්නකෝ මාර්ජුන කතා කරන්නේ මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා ඒක එක වැරද්දක් ඊළඟට මේ උසාවියේ නඩුකාර තුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා මෙයාට ජම්පර් අන්දනවමයි එස්.පී. දිසානායක ජම්පර් ගැව්වා රංජන් රාමනායක ජම්පර් ගැව්වා උසාවියට විරුද්ධව කතා කළා ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි අනේක තියාගන්න ඔයා තමයි පළවෙනිට ජම්පර් ගන්නේ ඊළඟට ඒක නිසා ගරු කතානායකතුමනි ඕගොල්ලෝට අන්දන එක අන්දන කවදා හරි දවසක අන්දනවා අපි ඔයා වාඩි වෙන්න වාඩි තමයි මෙන්න මෙතන මේ මිනිස්සු උප්පුවක් කරන් පෙන්නනවා ඔයා වාඩි වෙන්න ලැජ්ජයි ලක්ෂ 50ක Could you allow the members ලක්ෂ 50ක් අරන් ගිහලා ඔයා ඔස්දාන්න යනවලු මේ කියන්නේ මොකක්ද අනේ හැමතුමා වාඩි වෙන්න මේ වෙලාවේදී කියන්න ඕන ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවේ කට්ටිය කියනවා හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා දැන් මේ මොනවද කැරම් බෝඩ් වල හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලෙවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරුණා රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවට උන්ට 20.5 දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්වෙත් නැහැ රිලෙවෙකුට ආප්පයක් කරන් දුන්නෙත් නැහැ රිලෙවෙකුට අඹ ගෙඩියක් කරන් දුන්නෙත් නැහැ තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ ඒ සල්ලි රජයේ සල්ලි ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන රිලා ඇමතිට මොකද ඇයි හේතුව මොනවද මේ අපි කියන්නේ අපි මේ අහගන්න අපි කියන්නේ නැහැ මොනවත් අපිට වැඩක් නැහැ අපි ඔය සමහර අය බොරු කිව්වා සමහර අය රිවර්ස් කරා කියලා අපි රිවර්ස් කරන්නේ නැහැ අපි ඇත්ත විදියට කියන්නේ දැන් බලන්න සීනි සමාගම ගැන බලන්න අද වෙනකොට සීනි සමාගමේ ඊයේ හිරු එකේ උදේ පත්තර නිවුස් වලට ගියා සීනි වලින් රුපියල් 400ක් රුපියල් කෝටි 4ක් මේ ඕගොල්ලෝ තරුවේ ඔය නිවුස් අපි තාන්නේ ඔය නිවුස් තමයි කෝටි 1යි ඕගොල්ලෝ හොඳයි
කෝටි 4කට වැඩිය මං හිතන්නේ පාඩුවක් අද සීනි වලින් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා. අපි ඒක කියන්නේ නැහනේ. අපි කියන්නේ නැහනේ වංචාවක් කරා හොරකමක් කරා කියලා. අපි කියන්නේ සීනි වලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා. ඊළඟට එතනෝල් වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ නැහනේ හොරකම් කරා කියලා. නමුත් පාඩුවමයි. ආණ්ඩුව අත ගහපු දේවල් හැම එකකින්ම කොහොද ක්ලීන් ශ්‍රී ලංකා තියනවද? ක්ලීන් ශ්‍රී ලංකා නැහැ. අන්තිමට ගිහිල්ලා නුවර ගිහිල්ලා දලදා පෙන්නුවා. කක්ක කරලා විනාශ වුණා. කක්ක කරලා මහා නුවරක් නැති වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ කරා රණවිරු උත්සවය. අය රණවිරු උත්සවෙ ගාගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ කරපු ගීතා මාරණි පොතකයි මරණි ඒකත් කාගත්තා. ආපු හැම වැඩක්ම අත ගහන වැඩේ පේල් වෙනවා. අද තියෙන්නේ ඕගොල්ලෝ මොනවද දන්නවද? බයිබලි මොකද්ද? බයිබලි ගං ගච්ඡාමි. බයිබලි සංගම් ගච්ඡාමි. බයිබලි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ. උදේට එකෙක් දානවා, හවසට ගිහිල්ලා දානවා, සතියක් තියෙනවා අපදෙනවා. බයිබලි එක තමයි අද බයිබලි අල්ලස් කොමිසම විතරයි ඕගොල්ලෝ ආණ්ඩුව කරන්නේ ඒගොල්ලෝ පෙන්නගෙන. ඒගොල්ලෝ උදේට ගිහිල්ලා කොහෙන් හරි එකෙක් ගෙනව දානවා වෙලිකඩට හරි CRP එකට හරි කොහෙට හරි මැගසින් එකට හරි දාලා ආයෙ එළියට ගන්නවා. ආයෙ සතියකින් දානවා. දාලා තමයි ඒගොල්ලෝ තමයි මේ කාර්යය කරන්නේ. අපි බලමු. හැමදාම ඔය දෙල්ලන්නේ නැහැ. හැමදාම ඔය නත්තල් නැහැ. හරිද? ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනේ ඒ නිසා මේ වෙලාවේ කියන්න ඕන. දැන් මෙතන ඔය තේ ශක්තියගේ ලොන්ත පොලොස් වයසක ලොක්කෙක් තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. එයාම නිවැරදි කරනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා ඒ ලොන්ත පොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. ඊට පස්සේ මිනිහා ආයෙ ඔයිස් කට්ටයක් දෙනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවේ නෑ. ආවල් කාලේ වැහුවේ කියලා. දැන් ඉන්නවා මැනික් එකට කෙනෙක් දාලා. මිනිහට දාලා මොකද්ද කියන්නේ? අමතක වෙන ලෙඩේ. ඩිමෙන්සියා. අර මැනික් එකේ ඉන්නවා දාලා සභාපති කෙනෙක්. ඒ මිනිහට ඩිමෙන්සියා. ඒ වගේ ලොම්ත පොලොස් මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ. මිත්‍රවරුනි, මහත්තුරුනි. අර බලන්න රටේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක මම ඕන බෙට් එකක් දාලා මෙතන ඉන්න කාටවත් ඇවිදින්න බෑ. අපි කාටවත් ජනාධිපතිතුමාත් එක්ක ඇවිදින්න බෑ. පුළුවන්ද? අපිට බෑ. මම පිළිගන්නවා ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. ඉන්නකෝ අහගන්නකෝ මේක. ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. සිකියුරිටි කාරණාත් ඉස්සරහා යනවා. හරිද? නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා. කෙහෙල් ගහක් කපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපියකා කියලා. කඩුවෙල දියුරුම් දීපු දවසේ කඩා වැටුණා. ජනාධිපති Honorable Chamber Sampath, you have 2 more minutes. කනවා මෙහෙම මිනිස්සු දාගෙන. ඒක නිසා ඕගොල්ලන්ට ඕවා කියනකොට දැන් සමහරු කියලා රිවර්ස් කරන්න ඇති. අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි බොරු කියන්නේ නැහැ. රිවර්ස් කරගන්න බැරි දේවල් අපි කියන්නේත් නැහැ. ඇත්ත කියන්නේ අපි. ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත වෙලාවෙ ඉඳන් පේල් වෙලා දැන් මොකද්ද කියන්නේ? දැන් ඉතින් ඔය කොහේ හරි එකේ කල්ලලා දාලා හවතට රූපවාහිනියේ ටීවී එකේ දාලා පෙන්නලා දැන් පොඩි චුණ්ඩයක් ගන්නවා. ඕක හැමදාම කරන්න බෑ. වටකල ඇමතුමා චාමර සම්පත් ඇතුළට දාය කියලා. දැන් මේ කතා කරපු ගමන් ආයෙ බයිබල් එකෙන් තව ෆයිල් එකක් හදනවා මට. බලන්න මම රටේ මිනිස්සුන්ට කියන්නම් ලබන මාසේ ආයෙ මම දානවා. ආයෙ දානවාමයි. මෙතන කවුද කතා කරන්නේ? කතා කරන මිනිහා අනිවාර්යෙන්ම දානවා. ඒක තමයි මේගොල්ලෝගේ සිස්ටම් එක. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දාගන්න. මේ පොඩ ඉන්නවල කළා. සමහර යාළුවෝ බගෙන අහනවා. "ඒයි උඹ කතාව නවත්තපන් මම වැඩි කතා කරන්න එපා බං. ආයෙ උඹට හිරේ යන්නේ." මං කියනවා මචං පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේවා දකින්නකොට බොහොමද බං කතා නොකර ඉන්නේ. Honorable Chamber Sampath, your time is up. මේගොල්ලෝ කෙරින මේ පට්ටවල් බොරු. මේගොල්ලෝගේ මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන සෙතේ? කිසිම සෙතයක් වෙලා නැහැ දෙයියනේ. අධිකරණ ඇමතුමා ඔයිට වැඩිය වැඩ තියෙනවා කරන්න. මිනිස්සු වෙනුවෙන් මේක මේ හිරේ දදා ලකුණු වරන් වැඩක් නැහැ. ගන්න ඕනේ වෙලාවට ගන්න. දැන් කියනවා ජම්පර් රන්දනවලු. ඊයේ කිව්වා මේ මෙතන ඔක්කොම ජම්පර් රන්දනවලු. ජම්පර් ගානුගේ කාන්තා මන්ත්‍රීතුමියා. හන්දන ඇතුළට දාන්න. Honorable Chamber Sampath, you have exhausted your time. Can you please wind up? හැබැයි මේමයි දැන් ජම්පර් රන්දින්න ඉන්නවා ගොඩක්. ඇයි ශ්‍රීලා ඇමතිට අන්දන්න පුළුවන්. අධිකරණ ඇමතිට ජම්පර් අපිටත් අන්දන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූටලයකට හදපු කතානායක. මුලින්ම කූටලයකට හදපු ජපානයේ කාවත කොලේ. ජපානයේ කොලේ ආවේ නෑනේ. පළවෙනි කූටලයකට හදපු කතානායකට ජම්පර් අන්දන්න පුළුවන්. Honorable Chamber Sampath, ඒ වගේ your time is up. දැන් නඩු ගොඩක් අපි අවුරුදු 25කට හදපු නඩු. වෙලා විනාඩි දෙකක් ඕන. හරිද? අපි අවුරුදු 70ක් දාගත්ත නඩු මාස 6ට
මාස 6ට දැන් ටික දාගෙන යනවා. වර මේවා දැන් අපි ලියාගෙන හදාගෙන පිළිවෙලට ඉන්නවා. මොකද වැඩියෙන්ම මම කියනවා වැඩියෙන්ම ඊළඟ කවදාරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්නම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ තමයි වැඩියෙන්ම මේ බඩු වලට වැඩියෙන්ම සම්බන්ධ මිනිසයා. අර ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ ඩීල් වසන්ත කියලා. වැලිගම ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ මොකද්ද? හැම නාලිකාවකම ගියා. ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ. ඒක තමයි ඔයා තමයි වැඩියෙන්ම ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඕන. ඒක නිසා ජනාධිපතිතුමා ඉතාමත්ම වැදගත් විදිහට මේ රට පාලනය කරනකොට ගෝලියෝ ටික අනිත් පැත්තෙන් ඉල්ලා එතුමාගේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක විදිහට වැඩ කරනවා. ඒක අපි දන්නවා. ඒක රටේ මිනිස්සුත් දන්නවා. අදටත් ඕගොල්ලන්ට කියන ඡන්දයක් හරි තියෙන්නේ. ජනාධිපතිතුමා ඉන්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමාගේ විශ්වාසය මත තමයි ජනතාව කීයක් හරි ඕගොල්ලෝ කෙරේ විශ්වාසය තියන්නේ. නැත්තම් ඇමතිවරු දැන් මේ වෙනකොට මම හිතාගෙන හිටියා. සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා විපක්ෂයේ ඉන්නකොට ලස්සනටම මේ විපක්ෂය අසුරපු ඇමතිවරේ. ඒ වගේම කෝප් එකේ දක්ෂ ලෙස වැඩ පෙන්නපු ඇමති කෙනෙක්. අපි හිතුවා මුදල් ඇමතිකම දෙයි කියලා මේ ආණ්ඩුව වෙනකොට. සුනිල් හඳුන්ගත්තේ ඇමතුමාට. නෑ ඉන්න. හැබැයි අද වෙනකොට ලුණු නෑ. අද වෙනකොට අසාර්ථකම ඇමතිවරයා බවට සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා පත් කරලා. ඒක එතුමා මොන විදියට එතුමාගේ වැඩ කරන මිනිස්සු නැත්තම් පත් කරලා ඉන්න අයගෙන් වෙනවද කියලා අපි දන්නේ නෑ. අද පැල්ලත්ත මම ඉස්සලා කතා කරා මොනරාගල දිස්ත්‍රික්කේ ජයවර්ධන මන්ත්‍රීතුමාට. පැල්ලත්ත වැහුවොත් සෙවණගලට මොනවාරි වුණොත් මොනරාගල වසන්ත සමරසිංහ ඇමතුමා කොයි වෙලාවෙත් වාමාංශික මිනිස්සු හිටපු දිස්ත්‍රික්කයක්. ලක්ෂ ගාණක් මිනිස්සු අද පාරට බහිනවා. මොකද උක්ගොවියා වැඩ කරන අය. ඒක නිසා ඒ පැල්ලත්ත සෙවණගලට දාලා තියෙන කවුද? වැඩ කරන්න පුළුවන් කාන්තාව දෙන්නේ දාගෙන ඔයිස් කට් එකක් දෙනවා මම බලන්නේ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු දාගන්න කියන්නේ මේ ලොන්ත පොලොස්ලා දාගෙන. අර තේශක්තියකේ සභාපති පළවෙනි දවසේ කියනවා ෆැක්ටරි 225ක් වලලු. මාත් පුදුම වුණා යකෝ මහා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාතායට ෆැක්ටරි 225ක් වහන්න පුළුවන්. මේක මේ 2000 ඉඳන් වහපු එක. ඒ මිනිස්සයාට කියවෙනවා මේ මාස 6ට මේක බොරුවක් නෙවෙයි. මේක බොරු නෙවෙයි. ඕගොල්ලොත් මේ වලා ගන්න. කියනවා මාස 6ට ෆැක්ටරි 225ක් වගේ ආය ඒ ලොන්ත පොලොස් කාර්යය ආය ආවිලා ඒක නැවත කියනවා. Honorable Samana Sampath, you have exhausted your additional minutes. අපි පිළිගන්නවා 2000 ඉඳන් තමයි වැහුනේ. ඒ වගේ සමහර සභාපතිලා මෙනිකේගේ සභාපති ගියාම දැන් අහනවා ඔයා කවුද? ඔයා කොහෙද? පැයකින් ගියාම ආය අහනවා ඔයා කවුද? ඒ මත නැති මිනිස්සු දාගෙන එහෙම මිනිස්සු දාගෙන වැඩ කරන්න බෑ. අපි ඩොලර් මිලියන Honorable Samana Sampath, can you wind up? මිලියන 480ක් එව්වා. 2025 පුළුවන් නම් ඩොලර් මිලියන 200ක් හොයලා දෙන්න. ආණ්ඩුවට හොයන්න කියන්නේ මම භාණ්ඩාගාරයට බිලියනයක් දීපු මිනිහෙක් මම කර්මාන්ත අමාත්‍යාංශ ඇමති වෙලා ඉන්නකොට. ඒ නිසා අපිට අමාරු කාලේ අපි ඒවා කරලා පෙන්නලා තිනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් කරන්න. අපි කියන්නේ මෙහෙමයි. විපක්ෂයේ ඉන්න මිනිස්සු හිරේ දදා නඩු දදා ඉන්න එක නෙවෙයි. මෙවුන්ගෙනුත් මොනවා හරි දෙයක් ගන්න තියෙනවා. මුන් කියන දේ මොනවා හරි අපි අහන්න ඕන. මුන් කියන එකේ 100ක් කිව්වොත් 10ක් හරි මුන් කියන වගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න හැමතුමා. මේ මිනිස්සු කියන වගේ 100ට 90ක් කිව්වත් අඩුම වශයෙන් 10ක් හරි මේ මිනිස්සුන්ගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න අපි කියනවා. අපි කවදාකවත් ඉරිසියාවට කියන්නේ නැහැ. Honorable Samana Sampath, you have exhausted your time. අපි අල්ලන්නේ නැහැ. අපි ආණ්ඩුවේ I call upon Honorable Arvind Senarath, you have 12 minutes.